Muti din na. වැඩ ඉවර කරන්න කලින් මම හිතන්නේ ලංකාවේ ලොකුම තුප්පක් මගේ තිරිසන් විදියට ඉන්නේ වරගෙන තිබ්බොත් ඔන්න ඕක දාපන් කපල ඈ. හැලෝ ඔන්න මේ පාරත් රවින්ද්‍ර සර්ගේ අවුරුද්දේ බලන්න අපි ගියා. එහෙනම් එදා මොකද වුනේ කියලා දැනගන්න දිගට මේ වීඩියෝ එක බලන්න. අවුරුදු from ABC එතකොට focus 2025 සමගින් ඔබ සියලු දෙනාම එක්වන්නේ ඒ වගේම සාගා 2025 සමගින් ඔබ එකතු වෙන්නේ ICT from ABC number 1 ICT පන්තිය අපේ රවින්ද්‍ර බණ්ඩාර ගුරුපියනන්ගේ ICT පන්තිය ලංකාවේ දැන් අවුරුදු 3ක් එක දිගට අපි මේ වගේම අවුරුදු from ABC පටන් ගත්තා 2023 2024 2025 ගැන සර් මොකද කියන්න හිතෙන්නේ ඒ පොඩි ඉබර කාලගුණයක් තිබෙන්නේ නේද තමයි. සෑහෙන පිටසක් වෙනකොට වැඩේ සම්බන්ධ වෙලා තියෙනවා. අපි තුන්වෙනි පාරට තමයි මේ වැඩේ මේ පාර ඕගනයිස් කරන්නේ. අවශ්‍ය වැඩක් අපි අරගෙන ඇස් එක තියෙනවා. ඉතින් මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම. බොහොම ස්තුතියි ආවට අර තාඩුකුත් අත්තම සලකා. ඉතින් මේ ඉවලට ලයිව් එක බලන ළමයින්ට මට කියන්න දෙන්න ළඟ පාරට ඉස්සරහට එන්න. මම හිතනවා මෙතන වඩා මේ වෙලාවේ ෆොටෝ විතරයි වන්නේ හැම ෆොටෝ එකම මොකද යන්න මේ කෙන්නකෝ මේ එන්න ඕනේ වීඩියෝ කලින් ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා ඊට පස්සේ අන්තිමට නෑදෑය වුණා. ඒගොල්ලන්ගේ මේ අයියා කෙනෙක් අපේ අක්කා කෙනෙක් බැලලා ඕම සීන් එකක් කියලා. Oh my god! අරගලක්තරින් අම්මට මේ සමාන කරේ හලෝ මම දෙන්නවා දැක්කා හලෝ ඉතින් මොකද වෙන්නේ මම දැක්කා මේ වීඩියෝ කරන්න වෙන්නේ නැති කියලා
ඉතින් ඔන්න කනාමුට්ටි බිඳලා ඊට පස්සේ අලියට ඇස දැබීමේ තරගයට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හිතුවා වොයිස් ඕවර් එකක් කරලා ඔයාලගේ රස වින්දනයට බාධාවක් නොකර ඔයාලට ඒ ෆීලිං එක ඒ විදිහටම ලබා ගන්න මේ වීඩියෝස් මේ විදිහටම ඇඩ් කරනවා කියලා. ඊළඟ තරගයේ චොක්ලට් බෝලේ හැන්දවත දබාගෙන යාම නම් වෙනසක් කරලා තියෙනවා. දෙහිගිනි හැන්දවත දබාගෙන යනවා වගේම චොක්ලට් බෝලේ තමයි මේ වර හැන්දවත දබාගෙන යන්න තියෙන්නේ. හැමෝම ඉන්න මේ රග්ලස් පෝස්ට් එකේ ඉස්සරහට එන්න පොලිමක් හදාගෙන අපි චොක්ලට් බෝලේ හැන්දවත දබාගෙන යමු. වෙනවනේ දැන් වීඩියෝ එක පාට පාට වෙයිද දන්නේ නැහැ හැබැයි. ඊට අවශ්‍ය හැන්ද කටිය ගහගෙන චොක්ලට් බෝලේ හැන්දවත තමයි දෝන්නේ. දුරකට හරි පරිස්සමින් වැටින්න බෑ. වැටුනොත් ආපහු හෙදලා හැන්දවත තියාගෙන යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අතින් අල්ලන්න බෑ හැබැයි හැන්ද. හැන්දවත සමානව මෙච්චර පොලිම තරකරන් සුදානම්ද සූදානම්ද? මම 1 2 3 කියනකොට දුවන්න ඕනේ. කලබල වෙන්න බෑ කවුරුත්. දාන දැන් තිබුණේ නැතුව. 1 2 3යි කිව්වේ නෑ මල්ලි. තව 3යි කිව්වේ නෑ. කලබල වෙන්න එපා. උද්‍යෝගය කලබල වෙන්න මල්ලි. 3යි. මේකෙන් තරග කරනවා. අපා ඉරලා රින්ග දෙන්නේ. මට මේ චොක්ලට් බෝලේ කාගවත් වැටෙන්නේ අවුරුදු ස්පීඩ් එක හදලා යන්නේ නේද? පත්තුවරට එනවා ගිනිකූර. එක ගිනිකූරෙන් වැඩිම සංඛ්‍යාවක් කවුද බලමු පත්තු කරන්න කියලා. ප්ලාස්ටික් එකක් තියෙනවා. වයින් කරගෙන පොරයක් ගන්නවා.
තරගය ආරම්භ කරමු දෙනවා. ෆොටෝග්‍රැෆි අයියලා මැද ගන්නවා. හරි පරිස්සම් වින්දුවක් ගාම යනවා ගන්න. ඔගේ සතුටු ජීවත් වෙන්න ඕනේ. එයාලා පරිස්සම් කරගෙන. ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. හරි. ගෝ. Moment 3, 2, 1, yeah, you're done. 3, 2, 1, yeah, you do it. Oh, පුදුම කලබලයක් තියෙනවා මල්ලි. 3, 2, ඕනම දෙයකට තියෙන ඔප්ෂන් දෙක. මේ කතාව අහගන්න බොරු මර්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මර්සි මට තේරෙනවා. ඉතින් ඔන්න තුන්පා දිවීමෙන් පස්සේ තිබ්බ තරඟය තමයි තොප්පි මාරු කිරීම. එහෙමත් නැත්නම් සංගීත තොප්පිය. ඉතින් ඒකට පුදුම විදියට සෙනග හිටියා. ඉතින් ඔයාලම බලන්න මේ වීඩියෝ එකේ ඔයාලා මීට කලින් දැකලා තියෙනවද කියලා මීට වඩා සෙනග ඉන්න සංගීත තොප්පිය තරඟයක්. මල්ලි පිටිපස්සේ ඉන්න මල්ලිලා ඉස්සරහට ඇවිල්ලා මේ රවුම ලොකු කරගන්න. දැන් ඔයාලා පස්සට මේ රවුම ලොකු කරගන්න. ඔයගොල්ලෝ තරගෙට සහභාගී වෙනවා නේද? තනි බේලියක් හැදෙන්න ඕනේ. තනි බේලියක් එන්න තනි බේලියක් එන්න. පස්සට එක කොට ඉන්නවා. තනි බේලියක් කියන්නේ. බඩ මේ අර 60 ක දින මෙතන අපි යන්න. ඒ වගේම අපේ DJ රුක්ෂාන් ඉන්නවා. මොකද මියුසික් දෙන්න. හොඳ මියුසික් එකක් දෙපොයි. කටිය රෙඩිද? මෙච්චර ලොකු තොපි මාරු කිරීමේ තරගයක් පිට කලින් දැකලා තියෙනවද? අනිවාර්යෙන් තව කතා දෙකක් තියෙනවා. ඔය ගන්නම්ම මේක ගන්නවා කරුවේ නේ. අදහස් දක්වන්න. එක පිරෙන්න ඊට වැඩිය හොඳයි. මේක නම් පිස්සුවක් වා. ටික්. හරි. දැන් ඔයාලා දෙන්නට පණින්න. මගේ පුතේ හදලා. Let's go. මූති දෙන්නේ නැහැ. මූණ ළඟට ගිහලා කැම්මේ ගල්ලපන් බා ඊට වඩා ලේසි. ඒක තමයි. බෑනේ කරන්නේ. ගායිත් දන්නේ නැහැ. උඩ කැම ගෙනලා තියෙන්නේ. උඩ මේ හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? අපිට මේව ගෙනාවා. මම හිතන්නේ මේ පැත්තේ කට් වෙනවා මේ පැත්තේ කට්ටිය බලන්න.
ඉතින් මට අනුව අවුරුද්දෝත්සවයේ තිබුණු තරඟවලින් ඉන්ටරෙස්ටින්ම තරඟය තමයි මේ පිටිපාස් කිරීම. ඒ වගේම ස්පෙෂල් තැන්ක්ස් ෆෝ තශිල අපිට මේ වීඩියෝ ටික අරගෙන දුන්නට. ටීම් එක හදාගන්න ටීම් 25 ඉන්නවා. ඉක්මනට ටීම් කෙලින් බෝලෙම හදාගන්න. අටින් දෙන්න බෑඩ් එක වරගත් දෙනවා. 1 go. එනම ගහලා කුලෝලම පල්ල. මුගුලෙන් ඉඳන් ගටේ ඉඳන් ගාන. අනේ ගණි ඕකල්ලන්න එපා. බල්ලෝ පිටිමදි ඒවා. පිටිමදි ඒවා බල්ලෝ. හරි හරි. මල්ලි මේ අපේ අතර ඕව මොකුත් නෑ. ඉතින් දැන් මේ වීඩියෝ එක බලනකොට ඔයා දැනටමත් දන්නවා ඇති එදා ඔයාලා ආදරය කරන ගොඩාක් YouTubers-ලා අවුරුදු ඉවෙන්ට් එකට ආවා කියලා. ඉතින් එදා ආපු හැම YouTuber කෙනෙක් වගේම ඉන්ෆ්ලුවෙන්සර්ස් එක්ක ඕන තරම් ෆොටෝස් ගන්න TikTok කරන්න හැකියාව ඔයාලට තිබුණා. මට මතක විදියට ලොකුම ෆෑන් බේස් එකක් තිබුණේ මනියට. phone
එකම තුව රවිස් බණ්ඩාර නැගිස්සගේ අපි හැමෝම ආශිර්වාද කරමු කුචි බබාට කිසිම සෝෂල් මීඩියා එකවත් ඊට කලින් මේක දාලා නැහැ අද තමයි පෙන්නන්නේ අපි දැන් බොහොම අඩුවේ Bagaimana Jordi itu? Jordi mana kamu? මම මේ වීඩියෝ එකට ඇඩ් කරපු ක්‍රීඩා වගේම ඊට අමතරව තව කිරි කැවීම පැණි බඹරි වගේ ක්‍රීඩා තිබුණා. ඇත්තට මේවල වීඩියෝස් මම ළඟ නැහැ. ඒකම මම ඇඩ් කරේ නැත්තේ. ඉතින් මේ වෙනකොට නම් මියුසිකල් ෂෝ එක කරන්න ගොඩක් දේවල් ලෑස්ති කරලා ඉවරයි. ඉතින් මේ වෙලාව වෙනකොටත් ගොඩක් දෙනෙක් ග්‍රවුන්ඩ් එකට එන ගමන් තමයි හිටියේ. රෑ වෙද්දි ක්‍රවුඩ් එක මේ වගේ දෙගුණයක් තුන් ගුණයක් විතර වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති කාලින්නාව පහළ ඒ වගේම දිල්ෂාන් මිනි කැප්ෂන් විනි නිකෝ මේ වගේ ගොඩක් දෙනෙක් එදා ආවා. ඉතින් ඔයාලට පේනවා ඇති දැනටමත් කොච්චර සෙනගක් මේ ග්‍රවුන්ඩ් එකේ පිරීලා ඉන්නවද කියලා. ඉතින් මේ වගේ ඉවෙන්ට් එකක් සූදානම් කරපු අපේ සර් වගේම මේ ඉවෙන්ට් එක පිටිපස්සේ මේ වෙනුවෙන් මහන්සි වෙච්ච ගොඩ දෙනෙක් ඉන්නවා. ඒක අපි හොඳකාරවම දන්නවනේ. ඉතින් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්න කැමතියි. ඉතින් එයාලගේ කැපවීම හින්දා තමයි අපිට මේ වගේ හොඳ ඉවෙන්ට් එකක් ලැබුණේ මේ පාර. ඉතින් ඊළඟ පාර මේ තරම්ම මීටත් වඩා හොඳට ඉවෙන්ට් එක කරන්න ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Adiós, baby. Right. Set එක පරිදි අපි එහෙනම් අපි පොඩ්ඩක් ඉස්සරහින් අපි set එක proud එක පේනවා නම් හරි. Right.
උඩට ගන්න. Thank you. බොහොම ස්තුතියි. Mantap komandan komis. Meagi lasmada komis komandan kelas nasi masalah. Zero dan komis. Menceran yang diadre balik komis nasi kilo di komis. Beola komis. ඉතින් ඔයාලා ගොඩාක් ආදරය කරන BNS, හනා, වස්ති, සෙන්ටිග්‍රේඩ්, සුරේනි, අශාන්ති, රවින් සහ තවත් ගොඩාක් ආටිස්ලා එදා ආවා. ඔයාලට කැමති නම් අපේ TikTok එකට ගිහිල්ලා ඒ සමහර ඒවා බලාගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට එදා දවස හරි ලස්සන විදිහට ඉවර වුණා. එහෙනම් අපේ සර් ඉවෙන්ට් එකේ අන්තිමට කරපු ස්පීච් එකත් එක්කම අපි අපේ vlog එක අදට එන්ඩ් කරනවා. ඒ වගේම වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ඔයාට thank you so much. එහෙනම් අපි ගිහින් එන්නම්. bye. පහුගිය මාසේ මාර මහන්සියක් වුණේ අපේ ඔෆිස් එකේ ළමයි. මම හිතනවා මේ මෙසේජ් එකට රිප්ලයි එකක් දාන එක වුණත් කෝල් එකක් ආන්සර් කරන එක වුණත් අපේ ඔෆිස් එකේ ළඟින්වත් යන්න ආයෙ ඔෆිස් එකක් ආවෙවත් නැහැ කියලා මට පොඩි ක්ලැප් එකක් දෙන්න ඕන අපේ ඔෆිස් එකේ. හරි. ඉතින් මේ ලොකු දේවල් කියන්න නැහැ. චූටි කාලේ මේ මම අර ඩවුන්ලෝඩ් කරලා සින්දු අහපු මගේ ෆේවරිට් ගායකයෝ ටික තමයි මම අද මේ වැඩේට සජීවව එක්කන් ඇවිල්ලා ඕගොල්ලොන්ට මම කැමති සින්දු ටික අහන්න මේ වැඩේ ලෑස්ති කරේ. ඉතින් මම එහෙම පොඩි ළමෙක් විදිහට ක්ලාස් යන කාලේ මට පුළුවන් වුණා නම් මෙතෙන්ට ඇවිල්ලා ඒ වැඩේ කරන්න මම හිතනවා ඔයාට අනාගතේ ලොකු ලොකු වැඩ කරන්න පුළුවන් වෙයි. මම ඔයාට විශ් කරනවා. හරිද? ඔයාට තව ලොකු වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා අනාගතේ. හරි? හැමෝටම මම විශ් කරනවා. ඉතින් මේ පරිස්සමෙන් ගෙවල් වලට යන්න. අපි ලබන අවුරුද්දේ මේකටත් වඩා ලස්සනට මේකටත් වඩා ලොකුවට මේ ඉවෙන්ට් එක සංවිධානය කරමු. හරි? මේ ඉවෙන්ට් එක අපි කරගෙන යන්. අද මේ වැඩේට සහභාගී වෙච්ච සියලුම ගායකයන්ට සියලුම අපේ බෑන්ඩ් එකේ අපේ සමාජිකයන්ට ඩිලාන් අයියා එතකොට මගේ සහෝදර මගේ ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ට ඔයාලා මං හිතන්නේ ගොඩක් අය දකින්න නැතුව ඇති සැඟවුණු අමුත්තා වගේ ඔය අහල පහල බැලුවොත් දිනේෂ් මුතුගල අයියා ඉන්නවා අපේ ප්‍රසන්න බද්දිතාන සෑවිල් ඉන්නවා උජිත් අයියා ඉන්නවා උකුවිල සර් ඉන්නවා අමිලා උදේ අපේ මලිස්ස ඉන්නවා ආදි වශයෙන් ගොඩක් අය වැඩේට ආවා අපේ සුපුරුදු අපේ ක්‍රියේටර්ස්ලා සහ වෙනදට නැති පවා අද වැඩේට සම්බන්ධ වුණා. ඉතින් මං හිතනවා ඔයාලා උපරිම වින්දනයක් ලබන්න ඇති වැඩේ. මට තව එක දුකක් තියෙනවා මේ දවස්වල ටියුෂන් ගුරුවරුන්ට හොඳ කාලයක් නෙමෙයි. හරිද? එක දේවල් වල ඉස්සරහට ඇවිල්ලා පෙනී ඉඳලා ටියුෂන් ගුරුවරුන්ට ලොකු හේට් එකක් තමයි සමාජයෙන් තියෙන්නේ. වාහනයක් කරගෙන ෆොටෝ එකක් දැම්මත් හරිද ළමයින්ට තෑගි දීලා උත්සවයක් කරත් සමහරවිට අවුරුදු උත්සවයක් කරත් හෙට වෙද්දී මේක හේට් එකක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒක නිසා හිතාමතා මම අද උදේ ඔයාලත් එක්ක මේ වැඩේට සම්බන්ධුනේ නැහැ. මම ෆොටෝස් ගහන්නවත් හරිද මම වටේට කට්ටිය තියාගෙන ග්‍රවුන්ඩ් එක මැද්දෙන් ඇවිදින්නවත් මේ දේවල් වලින් මම බැලකිලා හිටියා. හිතාමතාම කවුරු හරි ඈතින් නම් ඇවිල්ලා මට කතා කරන්න බැරි වුණා නම් ඉතර ඉතුරු නම් ෆොටෝ එකක් ගන්න බැරුණා නම් බොහොම කනගාටුයි. ඇත්තටම කනගාටුයි හදවතින්ම. ඉතින් මම පුළුවන් උපරිමයෙන් හැමෝටම කතා කරා හැමෝටම එක්ක ෆොටෝ එකක් ගත්තා. හරි ඔය ටික තමයි. හරි ඔය ටික තමයි. හරිද? එක දෙයක් වැඩ ඉවර කරන්න කලින් මම කිව්වම මේක තමයි ලංකාවේ ලොකුම තොරතුරු තාක්ෂණ පන්තිය කියලා. අපෙන් ප්‍රශ්න අහන්න එපා. හරිද? මට අවසන් වශයෙන් කියන්න දෙන්නේ එච්චරයි. ජය වේවා.